හාට් ඇටැක් එකක් එක පාරමෙනවාද එහෙමත් නැතම් අපිට කලින් ඒක ගැන වෝනිංස් තියෙනවාද. ඇත්තටම හාට් ඇටැක් එකක් කියන්නේ එක පාරෙන දෙයක් නෙමෙයි. මේක ගැන වගේ ශරීරයෙන් කලින් ඉඳම වෝනිං සිගනල්ස් දෙනවා. ඒත් ඔයා දන්නවද මොනවද මේ වෝනිං සිගනල්ස් කියලා. ඔයාට මෙහෙම දෙන්න සිගනල්ස් තමයි ඔයාගේ පපුව ටිකක් තද වෙනවාගේ ටයිට් වෙනවාගේ දැනෙනවා. ඒ වගේම ඔයාගේ වම් අතේ යම් යම් වේදනාවල් ඇති වෙනවා. ඔයා ගන්න හුස්ම කෙටි කියලා ඔයාට දැනෙනවා. ඒ වගේම අසාමාන්‍ය විදිහට ඔයාට දාඩිය දානවා නම් එහෙම නැත්නම් අසාමාන්‍ය විදිහට ඔයාට මහන්සියක් දැනෙනවා නම් මේ ලක්ෂණ වලින් ඔයාට heart attack එකක් එන්න පුළුවන් කියලා කියනවා. සමහර වෙලාවට මේ ලක්ෂණ අපිට දවස් කිහිපයකට කලින් ඉඳන්ම දැනෙන්න ගන්නවා. හැබැයි ගොඩක් දෙනා මේක ગેස්ට්‍රයිටිස් නිසා වෙන දෙයක් වෙන්නේ නැති. එහෙමත් නැත්නම් ඔයාගේ බඩේ දැවිල්ලක් වෙන්නේ නැති කියලා මේක එච්චර ගණන් ගන්නේ නැහැ. ඉතින් මේ වගේ සිගනල්ස් ඔයාගේ ඇඟෙන් ඔයාට දෙනවා නම් දැන් ඔයා දන්නවා මොන වගේ වෝනින් එකක්ද මේ දෙන්නේ කියලා. මේ දැනෙන වෝනින් එක සමහර විට ඔයාට දැනෙන අන්තිම වෝනින් එක වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නිසා ඔයාගේ ඇඟෙන් දෙන මේ පුංචි සිගනල් එකක් වුණත් මග හරින්න පුරුදු වෙන්න එපා.